ඔයා දැනගෙන හිටියද බ්ලූ වේල් කෙනෙක්ගේ සද්දේ කොච්චර සැරද කියනවනම් ඒක ඇහුනොත් මිනිස්සුගේ අභ්‍යන්තර අවයව පුපුරලාවත් යන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයා දැනගෙන හිටියද ලෝකේ තියෙන ලොකුම පැන්සලේ රබර් එක කිලෝ 100ක් ලොකුයි කියලා. එහෙම නැත්තම් හෙලිකොප්ටර් එකක් ඇදලා ගිල ගන්න පුළුවන් තරමේ පවර් එකක් තියෙන මීටර් 525ක ගැඹුරු සිදුරක් මේ ලෝකේ තියෙනවා කියලා. අද මේ වීඩියෝ එක ඔයා ඉවරනකම් බැලුවොත් ඔයා මීට කලින් අහලා නැති මේ ලෝකේ තියෙන මේ වගේ සුපිරි යෝධ අභිරහස් නිර්මාණවල ඉන්-ඩෙප්ත් රහස් ටිකක් ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් ආරාධනා කරනවා වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපි යන් අන්ලොක් එකට. අපි අද මේ වීඩියෝ එක පටන් ගමු ලෝකේ තියෙන ලොකුම පැන්සලෙන්. මේ පැන්සල මීටර් 23.2 එහෙමත් නැත්නම් අඩි 76ක් දිගයි. මේ පැන්සල 2007 අගෝස්තු මාසේ ඇමරිකාවේ නිව්යෝක් වල ඇස්ට්‍රිතා ෆර්මන් හදලා තින්නේ එයාගේ ගුරුවරයාට උපන්දින රැග්ගක් විදිහට. ඇස්ට්‍රිතා කියන්නේ ගිනෙස් වාර්තා 600කට වැඩි ප්‍රමාණයක් තියෙන කෙනෙක්. ඇස්ට්‍රිතා මේක හදන්නේ ශ්‍රී චෙන්මොයි සෙන්ටර් එකේ සමාජිකයන්ගේ උදව්වෙන් ලී බෝඩ් 8000කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන. ඇයි මේක හදන්න මෙච්චර වියදම් කරලා තියෙන්නේ? මේක පුද්ගලික වාර්තාව සහ ආධ්‍යාත්මික සංකේතයක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒත් ලොජිකල් මෙතන තියෙන ප්‍රධාන චැලෙන්ජ් එක තමයි ටොන් 8-10ක බර තියෙන ලී කුරුණක් කෙලින් තියෙන එක ලේසි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලී කඩක් මෙච්චර උසට තිබ්බොත් ඒක තමන්ගේම බරට මැදින් ඇලවෙලා කැඩෙන්න පටන් ගන්නවා. මේක බෙන්ඩින් ස්ට්‍රෙස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ හින්දා මේකේ ඇතුළත තියෙන ටොන් 2ක මිනිරන් කුර බාහනේ කම්බි වලින් ශක්තිමත් කරලා ළමා තියෙන්නේ. මේ පැන්සලේ තියෙන මිනිරන් ප්‍රමාණයෙන් සාමාන්‍ය පැන්සල් ලක්ෂ 19ක් විතර හදන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ පැන්සලේ උඩ තියෙන රබර් එක විතරක් කිලෝ 100ක් බරයි වගේම මේක දැන් වෙද්දී නිව්යෝක් වල ප්‍රදර්ශනයට දීලා තියෙනවා. එක විදිහේ පුටු දැකලා තිබ්බට ඔයා කවදාවත් මේ වගේ පුටුවක් නම් ජීවිතේට දැකලා නැතුව ඇති. මේ යෝධ පුටුව කින් චෙරා කියන ලී වලින් හදපු මීටර් 15ක් උස පුටුවක්. මේ යෝධ පුටුව හදලා තින්නේ 1980 දශකයේදී ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ ලී කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න. මේ පුටුව වල නගින්න ඉනිමකක් නැහැ. මේක හදලා තින්නේ සංචාරක ආකර්ෂණය දිනා ගන්න විතරයි. ඇයි මේ පුටුවට ජෙරාලිම ගත්තේ? මොකද මේ ලී වල ඩෙන්සිටි එක. එහෙමත් නැත්නම් ඝනත්වය කොච්චර වැඩිද කියනවනම් මේ ලී වතුර ගිලනවා විතරක් නෙමෙයි. වේයෝ සහ වෙනත් කුඹින්ට මේ ලී අසර යනවා තියා හිතන්නවත් බැරි තරම් මේ ලී තදයි. ඒක හින්දම අවුරුදු 400ත් 800ක් පවා මේ ගස් ජීවත් වෙනවා. හිතන්න ඔයා මේ පුටුව උඩ ඉද්දී තද හුලඟක් එනවා කියලා. අඩි 50ක උසකදී සාමාන්‍යයෙන් වින් ප්‍රෙෂර් එක පොළොවට වඩා 130ක් වැඩි. ඒ හින්දා මේ පුටුව හදද්දී ෆවුන්ඩේෂන් එක අඩි ගාණක් ගැඹුරට කොන්ක්‍රීට් වලින් වදලා තියෙන්නේ. ඊළඟට බලන්න මේ ලෝකේ තියෙන විශාලම ගහ ගැන. මේ තමයි USA වල තියෙන ජෙනරල් ෂර්මන් ගහ. මේ ගහේ උස මීටර් 83ක්. ඒ කියන්නේ අඩි 275ක් වගේම බර ටොන් 1900ක් වෙනවා. ඒ වගේම මේ ගහ හොයාගත්තේ 1879 දී. මේ ගහ නම් කරලා තියෙන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයේ ජෙනරල් විලියම් ටෙකුම්ස් ෂර්මන්ගේ නමින්. මේ ගහ සකෝයා නැෂනල් පාර්ක් එකේ තාමත් තියෙනවා. ඒ වගේම මේකේ වයස අවුරුදු 2300ත් 2700ත් අතර කියලා නිගමනය කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කාලයටත් කලින්. ඇයි මේ ගහ මෙච්චර පවතින්නේ? අවුරුදු 2300ක් යනකම් මැරෙන්නේ නැත්තේ? සාමාන්‍යයෙන් ගසක ආයු කාලය දීර්ණ වෙන්නේ රෝග, ඉන්දර සහ කුමීන් මත. හැබැයි මේ ගහේ පොත්ත අඩි 2-3ක් අතර වෙනවා. ඒ වගේම මේ ගහේ ටැනික්ස්, ටිනොලික්ස් වගේ රසායනික ද්‍රව්‍ය තියෙන හින්දා කිසිම දිලීරයක් හෝ රෝගයක් මේ ගහට හැදෙන්නේ නැහැ. මේ රසායනික ද්‍රව්‍ය ගින්දර වලටත් ප්‍රතිරෝධී. මෙච්චර බර ගහක් පොළොවට කඩාගෙන වැටෙන්නේ නැත්තේ මේකේ මුදුන් මුල අඩි 15ක් 12ක් ගැඹුරට නෙමෙයි අඩි 150ක් විතර පළලට විහිදලා තියෙන හින්දා. මේක හරියට යෝධ නැංගුරමක් වගේ ගහ අල්ලන් ඉන්නවා වගේම ඒකෙන් මේ ගහේ බර සමතුලිත කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ලංකාවේ නිලුම් කුරුණ වගේ ගැඹුර 1.5ක් වැඩි මනුස්සයන් හැදූ ලෝකේ තියෙන එක ලොකුම සිදුරක් ගැන. මේ තමා රුසියාවේ තියෙන මිර්මයින් එක. මේ මිර්මයින් එක මීටර් 525ක් ගැඹුරුයි වගේම මීටර් 1200ක් පළලයි. මේ මයින් එක රුසියාවේ දියමන්ති පතලක් විදිහට 1957 ඉඳන් 2001 වෙනකන් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
ඒ වගේම අවුරුද්දකට කැරට් මිලියන 10ක දියමන්ති මේ මයින් එකෙන් හොයාගෙන තියෙනවා. මේක උඩින් යන හෙලිකොප්ටර් වල ලිෆ්ට් එක අඩු වෙලා අස්ථායි වෙන්න පටන් ගන්නවා. මේ සිදුර කොච්චර ගැඹුරුද කියනවා නම් මේක බතුලේ උණුසුම හින්දා වාතය රත් වෙලා උඩට එනවා. මේකින් පිටත තියෙන සීතල වාතය බර හින්දා පල්ලෙහාට යන්න බලනවා. මේ වායු ධාරා ගැටෙද්දී ඩ්‍රවුන් ඩ්‍රාෆ්ට් එකක් හැදෙනවා. ඒ වගේම හෙලිකොප්ටර් වල පියාපත්වල තියෙන ලිෆ්ට් එක අඩු කරලා ස්ථායි වෙනවා. ඒක හින්දම මේ මේර්මයින් එකේ නෝ ෆ්ලයි සෝන් එකක් තියෙනවා. මේක ලෝකේ තියෙන කෘතිම මාරාන්තික සිදුරක් වගේම අවුරුදු 44ක් තුළ දියමන්ති බිලියන ගාණක් නිෂ්පාදනය කරලා තියෙනවා. ලෝකේ ඉන්න ලොකුම සත්වයා බ්ලූ වේල් කියලා ඔයා දැනගෙන හිටියත් මේ රහස් ටික නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති. මේ බ්ලූ වේල් කෙනෙක් මීටර් 30ක් එහෙමත් නැත්නම් අඩි 100ක් දක්වා ලොකු වෙන්න පුළුවන්. ඒ වගේම මේ බ්ලූ වේල්ගේ හදවත විතරක් කිලෝ 180ක් බරයි වගේම සම්පූර්ණ බ්ලූ වේල්ගේ බර ටොන් 150 200ක් අතර වෙනවා. නිල්තල් මසුන් මිලියන ගාණක් 19 20 වසරදී දඩයන් කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ බ්ලූ වේල්ස්ලා ඉන්නේ 10000ත් 25000ත් අතර ප්‍රමාණයක් කියලා තමයි පර්යේෂකවරු සඳහන් කරන්නේ. මේ බ්ලූ වේල්ස්ලාගේ ශබ්දය ලෝකේ හයිඩ්‍රොෆෝන්ස් වලින් හඳුනා ගන්න පුළුවන්. මං වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේ මේ බ්ලූ වේල්ස්ලාගේ ශබ්දය හරියට ඇහුනොත් මිනිස්සෙක් මැරෙන්න උනත් පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ බ්ලූ වේල්ස්ලාගේ ලෝ ෆ්‍රීකවෙන්සි ශබ්දය ඩෙසිබල් 188ක් දක්වා කිලෝමීටර් 1600ක් දුර යන්න පුළුවන්. ඒ වගේම මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව ඒ කියන්නේ හදවත වෙනහළු වගේ දරාගන්නේ ඩෙසිබල් 150ක ශබ්දයක් විතරයි. වතුර ඇතුලේදී මේ ශබ්ද කොච්චර ভাইබ්‍රේෂන් වෙනවද කියනවා නම් මේ තරංග ඔයාගේ ඇඟ මැදින් යද්දී ඔයාගේ ඇඟේ ටිෂුස් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ බ්ලූ වේල්ස්ලාගේ ඇඟේ තියෙන ලේනහරයක් ඇතුලේ ළමෙක්ට වුණත් ඇවිදින්න පුළුවන්. හැබැයි මෙයාගේ උගුර කොච්චර පොඩිද කියනවා නම් මෙයාට ගිලින්න පුළුවන් වෙන්නේ ක්‍රීල් වගේ ඉතා කුඩා සත්තු විතරයි. ඒක වෙලා තියෙන්නේ බ්ලූ වේල්ස්ලට උපදින්ම හම්බෙන ෆිල්ටර් ෆීඩින් මෙකනිසම් එක හින්දා. ඊළඟට අපි කතා කරන්නේ ලංකාවේ උසම දියඇල්ල වගේ 3 ගුණයකටත් වැඩි උසක් තියෙන ලෝකේ උසම දියඇල්ල වෙන ඒන්ජල් ෆෝල් එක ගැන. ලංකාවේ නිරුම්කුරුණ වගේ 3 ගුණයක් උස. ඒ කියන්නේ මීටර් 979ක් මේ දියඇල්ල උසයි. ඒන්ජල් ෆෝල් එක හොයාගන්නේ 1933 දී ඇමරිකානු ගුවන් නියමු ජිම් ඒන්ජල් විසි. මෙයාගේ නමින් තමා මේ දියඇල්ල නම් කරලා තියෙන්නේ. ඒ වගේම 1937 දී මෙයාගේ ප්ලේන් එක ඒ අසලම ක්‍රෑෂ් ලෑන්ඩ් එකක් වෙනවා. ඇයි මේ දියඇල්ල පතුලේ පොකුණක් පේන්න නැත්තේ? සාමාන්‍යයෙන් දියඇල්ලක වතුර වැඩෙන්නේ කෙලින්ම පතුලට. හැබැයි මීටර 900ක් තරයක් කියන්නේ මාර උසක්. වතුර බිඳුවක් උඩින් නම් පල්ලෙහාට එන්නම තප්පර 14ක් යනවා. ඒ කාලේ ඇතුළත වායුගෝලයේ තියෙන හුළඟ සහ එයාර් රෙසිස්ටන්ස් එකේ හින්දා වතුර බිඳු විසිරලා මීදුමක් බවට පත් වෙනවා. මෙතන තියෙන මීදුම හින්දා ඇල්ල උඩ ඉද්දී පහළ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔයා බැරි වෙලා හරිය ඉස්සරහා වැටුනොත් ඔයාට යට තියෙන ගල් පේන්නේ තප්පර 2කට කලින් විතරයි. ඒ හින්දා ඒන්ජල්ගේ ප්ලේන් එකත් අවුරුදු 33ක් එතනම තිබිලා තියෙනවා. ලෝකේ තියෙන උසම ස්ටැචුව එක මොකක්ද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ඔයා අනිවාර්යයෙන්ම මේ ටිකෙන් එකක් කියයි. හැබැයි ලෝකේ උසම ස්ටැචුව එක තමයි ඉන්දියාවේ තියෙන මේ ස්ටැචුව ඔෆ් යුනිටි කියන ස්ටැචුව එක. මීටර් 182ක් උස මේ ස්ටැචුව එක හදන්නේ 2013 ඉඳන් 2018 අතර කාලයේදී. ඉන්දියාවේ හිටපු සර්දාර් වල්ලභායි පටේල්ගේ සමරුවට හදන මේක මීටර් 182ක් උස ස්ටැචුව එකක්. ඉන්දියාවේ රාජ්‍යන් 562ක් එකතු කරපු හින්දා මේ පුද්ගලයාව ඉන්දියාවේ මිනිස්සු හඳුන්වන්නේ අයර්න් මෑන් කියලා. ඔයා දන්නවද මේ ප්‍රතිමාව උලඟට හෙල්ලෙන විදිහට තමයි හදලා තින්නේ. ලෝකේ ඕනම උස නිර්මාණයක් තද වෙලා තිබ්බොත් එහෙම අධික සුළඟකදී, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 200ක විතර වින්ඩ් ලෝඩ් එකකදී ඒකේ පාදමෙන්, ඒ කියන්නේ බේස් එකෙන් ක්‍රැක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක අපි රෙසෝනන්ස් කියන හඳුන්වනවා. ඒ හින්දා මේ ප්‍රතිමාව ඇතුලෙන් වාහනේ සැකිල්ලක් විදියට සහ පිටතින් ලෝකඩ තහඩු වෙන වෙනම හයි කරලා තමයි තියෙන්නේ. මේ දේ හින්දා මේ ස්ටැචු එකට ෆ්ලෙක්සිබිලිටි ගතියක් ඇති වෙනවා. මේ ප්‍රතිමාව ඇතුලේ තියෙනවා එකක් ටොන් 200 ගානේ කියුන් මාස් ඩම්පර්ස් දෙකක්. ඒකෙන් තමයි මේ ප්‍රතිමාව පැද්දෙන එක පාලනය කරලා බින්දෙන් නැතුව බේරගන්නේ. ඔය කලින් අහලා තියෙනවද ටොන් 450ක් ලෝඩ් කරන්න පුළුවන් වගේම ට්‍රක් එකත් එක්ක ලෝඩ් එක සිටුනම ටොන් 810ක් අදින්න පුළුවන් ලෝකේ ලොකුම ට්‍රක් එක දෙන.
මේ ට්‍රක් එකත් එක්ක මේ ලෝකෙ තියෙන හරි අමුතු යෝධම වාහන ගැන වීඩියෝ එකක් මං කලින් කරලා තියෙනවා. ඒ වීඩියෝ ලින්ක් එක මං කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්නම්. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ ලෝකෙ තියෙන දිගම පාලම ගැන. මේ තමා චීනේ තියෙන දන්යන් කුන්චාන් ග්‍රෑන්ඩ් බ්‍රිජ් එක. මේ බ්‍රිජ් එකේ දිග කිලෝමීටර් 164ක් වෙනවා. ඒ වගේම මේක බිල්ඩ් කරලා තියෙන්නේ 2006 ඉඳන් 2010 යන කාලය තුල. චීනේ තියෙන බීජිං ෂැන්හයි හයි ස්පීඩ් රේල් එකේ කොටසක් විදිහට තමයි මේ පාලම හදලා තියෙන්නේ. සේවකයෝ 10000ක් වැඩ කරා වගේම ඩොලර් බිලියන 8.5ක් මේ බ්‍රිජ් එක හදන්න වැය වෙලා තියෙනවා. මේ පාලම හදද්දී පෘථිවියේ කර්වචර් එක ගණනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. පෘථිවියේ ගෝලාකාර හින්දා කිලෝමීටර් 164ක පාලමක් ස්ට්‍රේට් ලයින් එකේ හදනවා කියන්නේ මැද්දෙන් පාලම ඉහළට ඉස්සලා මීටර් 533ක් විතර උඩට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එර්ත් කර්වචරකින් පාලම ඈත් වෙන්න පටන් ගන්නවා. මේක බලක්වන්න ඕන හින්දා පාලම හදද්දී පොළවේ කර්වචර් එකට අනුව පොඩි කර්ව් හදලා තමයි මේ පාලම හදලා තියෙන්නේ. හැම කිලෝමීටර කිහිපයකට මතාවම ඒක බලලා ඒකෙන් පාලම ලෙවල් කරලා තියෙනවා. එහෙනම් අදට අපි මේ වීඩියෝ ඉවර කරනවා. වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන මේ වගේ වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න අපේ channel එක subscribe කරගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.